හායි යාළුවනේ. ඔයාලා හැමෝම මගේ හાર્ට් ටචින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක බෙදා ගන්න හදන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගොඩාක් දුක් විඳින කෙනෙක් නම්, ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම්, මේ වෙනතුරුත් ඔයා ප්‍රශ්නවලම පැටලිලා දුක් විඳින කෙනෙක් නම්, ඔයාගේ ජීවිතයේ සතුට සැනසීම උදා වෙන පුංචි දෙයක් ගැන තමයි අද කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා මුලින්ම මම කතා කරන්න හදන්නේ යශෝදරා මහා උත්තමාවිය ගැන. ඉතින් මේ උත්තමාවියට වන්දනාමාන කරන එකම ලොකුම පිනක්. ලේසියෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැති මේ උත්තමාවිය වන්දනා කරන අය බොහොම සුළු පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඔයත් ඒ ගොඩෙන් කෙනෙක් නම් ඔයා සතුටු වෙන්න. මේ උත්තමාවිය වන්දනා කරන හැම දිනාගේම ජීවිතය ලස්සන වෙනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්න නැති වෙලා යනවා. ඔයා කරලා තියෙන අකුසල කර්මයන් තියෙනවා නම් ඒ දේවල් ගෙවිලා යන්න පටන් ගන්නවා. ඔයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක අදාළ නැහැ. ඔයාගේ ජීවිතයට සතුට සැනසීම ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා මේ උත්තමාවියට වන්දනාමාන කරන්න හිතින් හරි ඒ දේ කරන්න ඕනි කියලා හිතනවා නම් ඒකම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න ලොකුම හේතුවක් වෙයි. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ එක බලන ගමන් හිතින් මේ උත්තමාවිය වන්දනා කරන්න. ඔයාට යශෝදරා මහා උත්තමාවිය වන්දනා කරන්න අවශ්‍ය කරන පහසුකම් නැති වෙන්න පුළුවන්. පිළිමයක්, පින්තූරයක්, එහෙම නැත්නම් වන්දනා කරන්න ස්ථානයක්, මේ කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඔයා පුදුන් වදින ස්ථානයේම යශෝදරා මහා උත්තමාවිය වෙනුවෙන් පැන් වීදුරුවක් වෙන් කරන්න. ඉතින් ලොකු දේවල් ඕනේ නැහැ. ඒ වගේ පුංචි දෙයින් පටන් ගන්න. ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහට මගේ වීඩියෝස් වලින් ඔයාලට යශෝදරා මහා උත්තමාවිය වන්දනා කරන ආකාරය ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. අද වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ.